ෂි තාම නෑනේ අම්මා පල්ල. ඔය වෙලාව කීයද? කවදාවත් මේ මනුස්සයෙක් වෙලාවට වැඩ කරන්න බෑ. තාම නෑ. මොකක් කර හේතුවක් හින්දානේ මං කියද්දි වෙලාවට වරෙන් කියලා. මේ ටයිම් එකේද මොනාරි වැඩක් දාගත්තේ හේතුවක් හින්දා. වයිප් ආවොත් ඔක්කොම ඉවරයි. සේරම අනාතයි. වරෙන් ඉක්මනට. උඹ එනකම් බලන් ඉඳලා පරක් වෙනින්ද මං ෂොට් එකක් දාගත්තා. ඉක්මනට දාගනි. දැන් මෙලහට බනත් ඉවර ඇති. දන්නවනේ ආවොත් මෙතන එලාර දුටු ගමන යුද්ධය තමයි. මරේ අයියෝ බා. මොනවාද බං මේ වැඩ? මේ හදිස්සිය කරන්න පුළුවන් වැඩද කියහන්ක? බලට බොණ්ඩ ඉතින් ගෑනුව බණගවල් වල මේ වන්න ඕනේ නේ. හරි ඉක්මනට ගනින් මෙලහට බණ ඉවරලා එන්නත් කිට්ටු ඇති. මේක ටක් ගාලා ඉවර කරන්න ඕනේ බං. බං හරි. ඉතින්. ඉතින් පුදුම බයක් නේ මං උඹලා ගෑනුන්ට තියෙන්නේ නේ. මොනවාද මම මේ ජීවිත? ආරේ ඵලයන් බයි යන්නේ මන් දන්න දුපත් මෙලාට ඔක්කොම දල්දී ඇඳලා වයිපගේ රෙදි තෝදලා දීලා ඔක්කොම කරලා මෙතන එන්නේ නැති. මම බං වෙලා ගියේ ඒකනේ. ඵලයන් බයි යන්නේ. ඊයකෝ මම නියම පුරුෂාධිපත්‍ය තියාගෙන පවුල ගෙනියන්නේ හරි. අපේ ගෑනට මම හිටගනින් කිව්වොත් හිට ගන්න. ඉඳ ගනින් කිව්වොත් ඉඳ ගන්න. අන්න එහෙමයි මම ගෑනිව හදාගෙන තියෙන්නේ. හරිද? මගේ නීති වල ගෑනි වැඩ කරනවා මිසක් ගෑනිගේ නීති වල මම වැඩ කරන්නේ නෑ. හරි බං මම ඉවසන්න වෙන හේතුවක් ඉඳලා නෙවෙයි ඉතින් මෙතන පවුල රැක ගන්නත් ඕන කෑකෝ ගාගත්තම ආලබල මිනිස්සුන්ට ප්‍රශ්න ඒ හින්දා වයිපට දැන දීලා එන බයකට නෙවෙයි ඉතින් පවුල රැක ගන්නත් ඕන ළමයින්ට ලැජ්ජයි ෂේප් එකේ ඉතින් දන්නද ෂේප් එකේ යනවා ඉතින් ඔය ඒ පම්පෝරේ නවත්තලා මෙන්න ඔය ගරින් බං ඉක්මනට ඉවර ගන්න තා පොඩ්ඩෙන් ආවොත් මල පිජ්ජුම්බුරයක් කියන්නේ දැන් වෙලාවත් බලපන්. හැබැයි ෂොරි වෙන්න ඕන. බයිට් නම් බොහොම සුළුෙන් තියෙන්නේ. ගණන් ගන්න එපා. ඊන් දෙන්න වැඩේ කරගෙන යන්න. හරි? ඉක්මන් කරපන් ඉතින්. බයිට් කියද්දි මතක් වුණේ මම බයිට් එකක් හදන්න ඕනේ කියලා කිව්වා උඹලා ගෙදර බොන්න යනවා කියලා. මෝරියෝ උඹ ගෑනට අපි දිහා බොන්න යනවා කියලා දාවේ. දැන් බලන්න අම්බ කළ දෙන ගොම් බුරු වැඩි. දැන් උඹලා ගෑණි ඕක අනිවාර්යෙන් අපේ ගෑණි කනේ තියෙනවා. එතකොට මෙතන ගෙනි විජූවරයයි. ඈ මොකද වෙන්නේ බලන්න. බෝ වාගේ තක දීවි අනේ වන්දබා. මං කිව්වා කරවල ගැල්ලක් තිබ්බ තලපත් කරවල ගැල්ල. මං කෝ ඕක තෙල් දාලා දෙනවා. මං නාගෙන එන්නම් මම ෂර්ට් එකක් අයන් කරලා දෙන ටග් ගාලා යන්න. මම නාලයන ටිකට මේකි බිත්තර දෙකක් තම්බලා තියෙන මේක කියන බිත්තර දෙක කපන ගම්මිරිස් කුල්ලුන් ටිකක් දාලා දෙන්න අරන් යන්න බිත්තර මං කිව්වා මේ බිත්තරේ ඔබ තියාගනි කියලා ආව සෙට් එකක් ගත්ත ඇඳගත්ත බලපු පන්සල් යන්න වගේ සුදු සෙට් එකක් අයන් කරලා දෙන්න මගෙද්දි ගෑණි අඬානේ කුස්සිය කරවල කපන චුට්ටක් ඉන්නලු තෙල් දාලා එන්නලු මං කිව්වා මේ කරවල කෑල්ල ඔබ තියාගන්න මම යනවා කියලා අඬානේ ඉන්න නෙවෙයි අපි අම්මට වයිපගෙන් කෝල් එක ගණන් යකෝ පිරිමියෙක් වගේ යෝග ආන්සර් කරනවා ආන්සර් ගන්න පිරිමියක දාලා ගඩ් දාලා අර කියා බොනවා ගණන් බලන්න ගන්න දාවන් මලත් දැනන බා ස්පීකර් පොඩ්ඩක් උස්සලා පිරිමියෙන් උස්සලා එනෝ ඉෂුවා හරි එන ඉෂුවා
හලෝ නංගි. අනේ අයියේ අපේ එක්කෙනා උතන ඉන්නවද? බලන්නකෝ ෆෝන් එක ගෙදර දාලා ගිහින් ඉන්නේ. ඕ නංගි ඉන්නවා මේ ෂෝක් එකේ ඉන්න ඇවිල්ලා අපේ දැන් ඉන්නවා. මාත් එක්ක ළඟ ඉන්නවා නංගි ඉන්නවා. තාම ඉවර නැද්ද? ඉවර නෑ මොන නංගි මේ පටන් ගත්ත විතර නංගි. කොහොමද ඉවර? ඈ බඩ පටන් ගන්න මෙතන වෙලා ගියාද? බල මොන බනක්ද නංගි? අපි මේ බොනවා. සෙට්ටලා දෙන්න මේ මම දන්න බලන්න මේ ෂෝක් එකට බොන්නේ. බයිට් නම් පොඩ්ඩයි තියෙන්නේ ඒකේ තියෙන අවුල වෙන අවුල නැහැ. වැඩේ නම් යනවා නේ වන්නගේ. මොන ගමන් ඉන්නේ? මේ මිනිහා බනහන්න යනවා කියලා ටී-ෂර්ට් එක අයින් කර අයින් එක ඔෆ් කරලත් නෑ. කරවල කරලා තෙල් දාන්න කිව්වහම ඒක නොකර පිටර දෙකක් තම්බලා ගිහිල්ලා. අද වරෙන් කෝකා ඔකට මම ඈ ඒ යකෝ අපේ ගෑනිද කතා කරේ ඔබ කියන්නේ බෑ යකෝ කාලි ඇයි ඒක උඹට මං කිව්වේ? උඹනේ මහ ලොකුට කිව්වේ උස්සන්න කියලා. ස්පීකර් එහෙම දාලා. ඉතින් බබා දෙපාර තුපාර කිව්වනේ බලකෝ. වයිබ් ගන්නවා කියලා. මාගේදී ඔබලෑවයිම කතා කරන්නේ කියලා. මම යන්නේ කොහේ යන්නද මේ තව එකක් දාපන් ෂොට් එකක්. කොහේ යන්නද මේ ඉවර කළා මෙයා. මාගලක් කතා කරලා කරවල ගෑල් තෙල් දාලා දුන්නේ නැත්තම් වසලා ඉන්නම් මේ